ඔයත් ෆෝන් එකක් යූස් කරද්දී මෙන්න මේ වැරදි පහ කරනවා නම් දැම්මම නවත්තන්න. හරි ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ ඔයා ෆෝන් එක යූස් කරද්දී කරන වැරදි පහක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් SL Sign YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඉතින් අපි දැන් යම් මොනවද මේ වැරදි කියලා බලන්න. හරි ඉතින් පළවෙනි එක තමයි ඔයාලට නිදා ගන්න ඇද්දි ඔයාගේ ෆෝන් එක charger එකට ගහලා නිදා ගන්න යනවාද? ඉතින් එහෙම යද්දි ඔයා දැනන් හිටියද ඔයාගේ ෆෝන් එකට ලොකු ඩැමේජ් එකක් වෙනවා කියලා. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන බැටරි හෙල්ත් එක සම්පූර්ණයෙන්ම සවුත් වෙනවා. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ තියෙන බැටරිය සම්පූර්ණයෙන් මේකේ සවුත් වෙන්න පුළුවන්. ඉතින් ඔයා දැනගන්න ඕනේ රැට නිදා ගන්න ඇද්දි ෆෝන් එක charger එකට ගහන්න නැතුව ඉන්න. ඒකේ වෙන්නේ මම කලින් වගේ ඔයාගේ ෆෝන් එකේ බැටරිය සම්පූර්ණයෙන්ම සවුත් වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මම දකින පළවෙනි වැරද්ද. ඉතින් ඔයාත් මේ වැරද්ද කරනවා නම් අනිවාර්යයෙන්ම මේක නවත්තන්න. මොකද ඔයාගේ ෆෝන් එකට ඒක ගොඩක් හොඳ නැති නිසා. හරි ඔයා කරන දෙවෙනි වැරද්ද හැටියට මම දකින්නේ ඔයා ෆෝන් එකට අනවශ්‍ය ඇප් ඩවුන්ලෝඩ් කරනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ඇප්ස් වලට අමතරව ඔයා තවත් ඇප් මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා Play Store එකට යන්නේ ඔයාට අත්‍යවශ්‍යම ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙන්න පුළුවන්. ඉතින් එහෙම Play Store එකට ඔයා අත්‍යවශ්‍යම ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න යද්දී ඔයා දකිනවා තවත් මොකක් හරි ඔයාට වැදගත් වෙන ඇප් එකක් මොකක් හරි තියෙනවා. ඉතින් ඔයා ඒකත් හොඳයි කියලා හිතලා ඔයා ඒකත් ඩවුන්ලෝඩ් කරනවා. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ RAM එක සවුත් වෙන්න පුළුවන්. මොකද ෆෝන් එකේ ඇප් වැඩි වෙන්න ෆෝන් එකේ RAM එකට තමයි ඒක බලපාන්නේ. ඉතින් ඔයා ඒ වැරද්දත් කරනවා නම් ඔයා ඒ වැරද්දත් දැම්මම නවත්තන්න ඕනේ. මොකද ඔයාගේ ෆෝන් එකේ ඇප්ස් වැඩි වුණොත් වෙන්නේ ඔයාගේ ෆෝන් එක ස්ලෝ වෙනවා. ඒ වගේම RAM එක සවුත් වෙනවා. ඔයාගේ ස්ටෝරේජ් ෆුල් වෙනවා. ඉතින් මේ ඔක්කොම කාරණා එක සලකලා බලද්දී ඔයාගේ ෆෝන් එකේ අනවශ්‍ය ඇප් අයින් කරන එක තමයි හොඳම වැඩේ. ඉතින් ඔයාත් මේ වැඩේ දැම්මම කරන්න. මොකද ඔයාගේ ෆෝන් එකට ඒක හොඳයි. මොකද ඇප් වැඩිපුර තියෙද්දි ඔයාගේ ෆෝන් එකේ සේෆ්ටි එකට ඒක එච්චර හොඳ නැහැ. ඒ හින්දා මේ වැරද්දත් දැම්මම නවත්තන්න. හරි මෙතනදී ඔයා කරන තුන්වෙනි වැරද්ද තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන ස්ටෝරේජ් ෆුල් කරන් ඉන්නවා. ඉතින් ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙද්දී ඔයාගේ ෆෝන් එක ස්ලෝ වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ළඟ තියෙන ෆෝන් එක දැන් ස්ලෝ වෙනවා නම් ඔයා හේතුවක් දන්නේ නැතුව ඇති. ඉතින් මේකට ප්‍රධානම එක හේතුවක් වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ස්ටෝරේජ් ෆුල් වෙලා තියෙන එක. මොකද ස්ටෝරේජ් ෆුල් වුණාම තමයි ෆෝන් එක අන්සේව්ඩ් වෙන්නේ. එතකොට ඔයාගේ ෆෝන් එක ස්ලෝ වෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙනවා. ඉතින් ඔයාත් ඔයාගේ ෆෝන් එකේ තියෙන අනවශ්‍ය දේවල්, ඒ කියන්නේ ඔයාගේ ගැලරියේ තියෙන අනවශ්‍ය දේවල් අයින් කරා නම් ඔයාටත් ඔයාගේ ෆෝන් එක සේෆ්ටි කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි ඔයා කරන තුන්වෙනි වැරද්ද හැටියට මම දකින්නේ. ඉතින් ඔයාත් ඔයාගේ ෆෝන් එකේ තියෙන අනවශ්‍ය දේවල් සේරම ටික ඩිලීට් කරලා දාන්න. ඒ කියන්නේ ඔයාගේ අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් තියාගෙන අනවශ්‍ය දේවල් සේරම ඩිලීට් කරලා දැම්මම නම් ඔයාටත් ඔයාගේ ෆෝන් එක ස්ලෝ වෙන එකෙන් ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපි කරන තුන්වෙනි වැරද්ද. හරි ඔයා කරන හතරවෙනි වැරද්ද හැටියට මම දකින්නේ software update නොදී ඉන්න එක. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකට එන software update තියෙන ඒවා දෙන්න නැතුව ඉන්න එක. ඉතින් software update නොදී හිටියම වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන සමහර app වලට පවා login වෙන්න බැරි වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි software update නොදී ඉන්න එක. ඉතින් ඔයාගේ ෆෝන් එකේ setting app එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ෆෝන් එකට software update එකක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් එම software update එකක් ඇවිල්ලා තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ software update එක දෙන්න. මොකද software update එක දුන්නොත් විතරයි ෆෝන් එක අලුතෙන් update වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට පාරණ විදිහටම තමයි ඉන්න වෙන්නේ. කියන්නේ කිසිම app එකකටවත් log වෙන්න බෑ. ඒ වගේම ඔයාගේ ෆෝන් එක හිර වෙන්න පුළුවන්, slow වෙන්න පුළුවන්. මේ හැමදේම වෙන්නේ software update නොදුන්නාම. ඉතින් ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන software update එක දෙන්න ඕනේ. මොකද software update එක දුන්නාම ඔයාගේ ෆෝන් එක කියන්නේ අලුත් තත්ත්වයකට හැරෙනවා. ඒ කියන්නේ ඔයාට පුළුවන් සමහරට වෙනදට වඩා ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට අලුත් app try කරලා බලන්න පුළුවන්. ඉතින් මේකට හේතුව software update දෙන එක. ඉතින් මේක තමයි අපි කරන හතරවෙනි වැරද්ද. ඒ කියන්නේ software update නොදී ඉන්න එක. ඉතින් ඔයා software update දෙන්නේ නැත්නම්, ඒ කියන්නේ තවම දීලා නැත්නම් අනිවාර්යයෙන්ම software update එකක් දෙන්න. ඉතින් මෙතනදී පස්වෙනි වැරද්ද. ඒ කියන්නේ අන්තිම වැරද්ද හැටියට මම දකින්නේ ඔයාලා free wifi use කරන එක. ඉතින් ඔයාලා දැකලා සමහර හොටෙල් වල ඒ වගේම බස් වල ගහලා තියෙන බෝඩ් එකක් free wifi කියලා. ඉතින් මේක තමයි free wifi use කරනවා කියලා කියන්නේ. ඉතින් මේ free wifi use කරාම වෙන්නේ ඔයාගේ ෆෝන් එක hack වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. කියන්නේ ඔයා free wifi use කර ඉද්දී ඔයාගේ ෆෝන් එක hack වෙන්න පුළුවන්. ඉතින් ඔයා ගොඩක් free wifi use කරනවා නම් safety විදිහට තමයි use කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ තියෙන password, bank detail මේ hack කරන කෙනා අතර සේරම යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයා free wifi use කරනවා නම් අනිවාර්යයෙන්ම ගොඩක් safety විදිහට තමයි use කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය වැරදි ටික තමයි මම අද වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ. ඉතින් ඔයාත් මේ වැරදි පහ කරනවා නම් අනිවාර්යයෙන්ම නවත්තන්න. මොකද ඔයාගේ ෆෝන් එකේ safety එකට ඒක හොඳ නැහැ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම channel එකේ මුලදී කිව්වා වගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ දවසක හම්බෙමු.